පින්වතුනි, මේ ටික හොඳට හිතට ගන්ට. ඔබ පාරේ යනකොට, ඔබ බස් එකේ යනකොට, ඔබ මෝටර් බයිසිකලේ යනකොට, ඔබ කාර් එකේ යනකොට හම්බෙන්න පුළුවන් මිනිස්සු ඕනම මිනිසෙක් වේවා. ඔබ ඔවුන් එක්ක හිනා වෙන්න. ඔවුන් කවුරු වුණත් කමක් නැහැ, හිනා වෙන්න. අනිවාර්යෙන් ඔවුනුත් ඔබත් එක්ක හිනා වෙනවා. ඒ ලෙන්ගතු හිනාවට ඔවුන් කැමතියි. ඒ මිනිස්සු යනවා ඇත්තේ ගොඩාක් ප්‍රශ්නවල, විවිධ කල්පනාවල. සමහර විට ප්‍රශ්න නැතුවත් ඇති. ඒත් ඔබේ හිනාව නිසා ඒ මනුස්සයා තුළ හිනාවක් ජනිත වෙනවා. ඒ මනුස්සයාගේ හිත තුළ සොඳුරු හැඟුමක් මතුවෙනවා. මේකෙන් පුළුවන් මිනිස්සු සුවපත් කරන්ට, හිනාවෙන් පුළුවන් මිනිස්සු සුවපත් කරන්ට, හිනාවෙන් පුළුවන් ඔබට සුවපත් වෙන්ට. ඔබේ හිත සංසුන් වේවි. ඔබේ හිත දයාර්ද්‍ර වේවි. ඔබේ හිත සානුකම්පිත වේවි. ඔබ පරිසරයට හා මිනිසාට, සතා සිව්පාවාට ආදරය කරන හොඳ මනුස්සයෙක් වේවි. ඒ වගේම තමයි ඔබ පැහැපත් වේවි. ඔබේ ගුණ සුවඳ පැතිරේවි. ඔබ නිරෝගී වේවි. කවදාවත් දුකට පත්විච්ච, අසරණ වුණු, වේදනාවට පත් වුණු ඔබේ සතුරෙකුටවත් අහිතක් පතන්ට එපා. ඔහුව සුවපත් කරන්ට, ඔහුව හොඳ තත්වයට ගේන්ට ඔබට පුළුවන් දේ කරන්න. වචනකින් හරි ඔහුට සිතක් සාන්තියක් සලසන්ට. ඔහුව පන්වා දමන්ට එපා. ඔහුව වැළඳ ගන්න ආදරයෙන්. ඔබට වෛර කරා කියලා ඔබ මොකටද වෛර කරන්නේ? ඔබට ද්වේෂ කළා කියලා ඔබ එකම කරලා හරියනවද? එහෙම කරන්ට එපා කවදාවත්. ඔබට ලැබෙන දෙයක් නැහැ එහෙම කරොත්. ඔබට ලැබෙන්නේ පව පමණයි. ඇයි ඔබට පිනක් කරගන්ට බැරි? ඔබ හිතන්ට මේ ගැන. ඔබ හොඳ මිනිසෙකු වෙන්න. මේ ලෝකයට ආදරය කරන්ට. සතා සිව්පාවට ආදරය කරන්ට. එවිට ඔබේ හිත විශ්වයක් තරම් ආලෝකමත් වේවි. එවිට ඔබේ හිත ආලෝකයෙන් බැබලේවි. ඔබ සැමට තෙරුවන් සරණයි.